හෙලව් කට්ටිය කොහොමද? මම දිලංක. මම ඉන්නේ කැනඩාවල කිෂන ඔන්ටාරියෝ ඒරියා එකේ. ඉතින් මට හිතුණා බ්ලොග් එකක් කරන්න කියලා. ගොඩක් වෙලාට ඩේ ටු ඩේ කරන වැඩ නම් මම තමයි ඉතින් දාන්න හිතන් ඉන්නේ. දැන් අද මගේ ෆස්ට් බ්ලොග් එක. දැන් මම ඉන්නේ එළියේ. මම යනවා බේනෝන මහත්තයා එක්කන් යන්න ස්ටේෂන් එකට අද පයින්. එයාට මහන්සිලු යකින්ද යන එක්කන් එන්න. අද වාහනෙත් නෑ. මේ කිලෝමීටරයක් වගේ තියෙන්නේ ස්ටේෂන් එකට. ඒක නිසා ඌබර් එකක් දාලා තේරුමකුත් නැහැ වගේ. ඉතින් යකින්ද යනවා එක්කගෙන. දැන් වෙලාව හවස 6:00 විතර වෙලා. ඔයාලට පේනද තාම මාර එළියයි. හැබැයි හීතලයි. සෙල්සියස් 0ක් ඍණ එකක් වගේ තියෙන්නේ. එළියයි හීතලයි. සාමාන්‍යයෙන් හවස 7:00 වගේ වෙනකන් එළිය මේ දවස්වල. දැන් මම රෙසිඩෙන්ෂල් ඒරියා එකකින් යන්නේ. සෙනග නැහැ තාම ගස්වල මල් නැහැ, කොළ නැහැ, නටුවක්වත් නැහැ. තව කොහොමවත් සති දෙක තුනකින් වගේ පස්සේ ටික ඒ ටික පටන් ගන්නේ ස්ප්‍රින්ග් එකේ. යන් ඉස්සරහට මම යන ගමන් වලට වටපිටාව පෙන්නන්න. මේ පැත්තේ පාක් එකක් තියෙනවා පොඩි. දැන් ස්නෝ නම් ඕල්මෝස්ට් ලිය වෙලා තැන් වල චුට්ට වගේ සමහර තැන් වලට සුදු පාටට පේනයි. මම ඇත්තටම යන්නේ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් පැත්තට. ඒකෙන් ද ස්පීඩ් ලිමිට්ස් එහෙම තියෙනවා. තාම හීතල නිසා සාමාන්‍යයෙන් පාරවල සැනග අඩුයි. නැත්නම් සාමාන්‍යයෙන් කට්ටිය ඉන්නවා දැන් ඉඳලා අවුව පායන දවස් වලට එහෙම සාමාන්‍යයෙන් සැනග ඉන්නවා බලා ගන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. මේ තියෙන රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. සාමාන්‍යයෙන් මෙහෙ ලංකාවේ වගේ මික්ස් එකේ නැහැ. ටවුන් එකයි රෙසිඩෙන්ෂල් ආයි ටවුන් එක ඊළඟට ෂොප්ස් එහෙම නැහැ. සාමාන්‍ය රෙසිඩෙන්ෂල් තියෙනකොට පොලිමට එක යායට රෙසිඩෙන්ෂල්. මේ තියෙනෙත් එහෙම. වාහන ඇයි මෙච්චර කියලා බලනවත් ඇති. සමහරව සාමාන්‍යයෙන් මෙහෙ එක ගෙදරක වාහන 3-4ක් තියෙන. කෙවල් වල ඉන්න කී දෙනාද එක්කෙනාට වාහන එකක් වගේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒකයි මේ සාමාන්‍ය ඉරිදට වගේ ආවනම් බලා ගන්න තිබ්බ වාහන කොහොමද කියලා. දැන් සමහරු තාම බැටරි ගිල්ලෙම ඇවිල්ලා නැහැ. ආවනම් තා වාහනේම වැඩි වෙන්න තිබ්බා. යන් ඉස්සරහට. ස්නෝ ගැන පොඩ්ඩක් කියන්න. මේ තැන් වල පොඩ සුදර ඉදුරලා තියෙන්නේ. මම තියෙන්නේ චුට්ටා වින්ටර් එකේ නෂ්ටාවශේෂ. වින්ටර් එක ඉවරයිකොට තාම නැහැ. දැන් දවස් අද උදේත් පොඩ්ඩක් වැකිම වටුණා. ඒවුන්ට තියෙන්නේ නැහැ. දැන් අර රස්න නිසා වැටිච්ච ගමන් දිය වෙනවා වගේ. මේ තැන් වල චුට්ට ගොඩ ගිහිච්ච තියෙනවා. සමහරට දවස් දෙක තුනක් වැටෙයි ස්ප්‍රින්ග් එකට කලින් ලාවට ස්නෝ පාරක්. එහෙම තමයි. යන් අපි ඉස්සරහට. මම අර කිව්වනේ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් කියලා. මේ රෙසිඩෙන්ෂල් ඒරියා වල ස්පීඩ් එක 40යි. හැමදාම ස්පීඩ් ලිමිට් ගහලා තියෙන මේක. තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔය ස්පීඩ් ලිමිට් වලට යන්න ඕන. කොහෙන් ඉන්නවද දන්නේ නැහැ මාමලා. මේක මේ රෝඩ් එකට යන්නේ රොක් ක්ලයිම්බින් ස්පෝර්ට් එක කරන කට්ටියට සෙන්ටර් එකක් තියෙනවා. දැන් මෙතනින් මම අර පැත්තට යන්න ඕනේ. වාහනයක් කරනවා. පේනවනේ අවුක. ඕක තියෙනවා තව කොහොමත් පැයකට කිට්ට වෙන්න කාලයක් තව තියෙයි යකෝ බහින්න කලින්. තාම 6:00 වගේ ඇත්තේ.
මම ඉතින් මේ බස් හැම බස් එක මේ වගේ වෙලාවක බස් එකක් ඇතුළට ගිහිල්ලත් බලමු කොහොමද පේවන්ස් යන්නේ කොහොමද ඇතුළ කියලා එහෙම මේ වාහනේ මොඩල් එක නම් දන්නවා ඉතින් කට්ටිය ගොඩක් ආස වාහන මොඩල් එක ඇතින් මම හොයනගෙනත් එනවා රොබිකොන් එකක් ගියේ මේ හම්බෙලා කතා කරලා අයියා යන ගමන් ඉතුරු වීඩියෝස් ටික ගමු මම ඉතින් එක් ආවයට කොෆී එකක් ගන්න ඕන කිව්වා ඒක නිසා මගදී නැවතුනා මේ ටිම් හෝටල්ස් කියලා ෂොප්ස් තියෙන හැම තැනම යාළගේ ලංකාවේ මාතරපත් කඩ වගේ ඉතින් ඒකකින් කොෆී එකක් අරන් දීලා එයා ගෙදර යවලා මං ආවා මට කොකනට් වෝටර් එකක් ගන්න ඕනේ කියලා මම ගියා ෂොප් එකකට ඒකේ තියෙන බ්‍රෑන්ඩ් එක සෙට් නැහැ මට ඒක නිසා මම දැන් යනවා මේ තව වියට්නාම් කඩයක් තියෙනවා ඒකේ මම එකපාරක් ගත්ත එකේ ටිකක් හොඳ එකක් තිබුණා මම යනවා දැන් ඒක බලන්න ඒකත් පයින් යන දුර යන් කඩේ ඇතුලේ පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ බලමුකෝ මේ තවත් එහෙම ටිකක් ඉතුරු වෙලා තියෙනවා තව ඔකත් දවසක් දෙකක් ඇද්දි ඉවර වෙයි හිම කිව්වට දැන් මේ අයිස් වෙලා තියෙන්නේ දැන් හිම එකතු වෙලා කැටි හැදිලා දැන් අයිස් වගේ තියෙන්නේ හරි ඒ වැඩේ කරගත්තා මෙන්න තියෙනවා බෑග් එකේ බඩු නූඩල්ස් එකකුත් ගත්තා මම ෆොටෝ එකක් දාන්නම් පස්සේ මරු වැඩේ කියන්නේ ගිය පාර මං ගත්තේ කොකනට් වෝටර් එක ඩොලර් 1 ගානකට අද තිබුණ එක මන් දන්නේ ඒ බ්‍රෑන්ඩ් එකමද කියලා මතකයි මං හිතන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක් ඒක ඩොලර් 3යි ගානයි කමන්නේ කියලා ගත්තා නූඩල්ස් එකට කොහමද ඩොලර් 9යි 36ක් ගිය සාමාන්‍යයෙන් 9යි 1800ක් 1900ක් විතර යන්න ඇති බලමු මම දැන් මේ දුර පාරකින් යන්නේ මේ මට කම්මැලි පුරුදු පාරේ යන්න පාරක දිය පැත්තට නැහැ දුවන්නේ පස්සේ පාරකින් ගෙදර යන්න තියෙනවා මේ සිටිය එක මේ ටවුන් එක ටිකක් පරණයි ඔයාලට ගෙවල් එහෙම දැක්කම පේන ඇතිනේ සාමාන්‍යයෙන් පරණ ගෙවල් තියෙන්නේ මිනිස්සුත් වැඩිය පේන්නේ නැහැ මේ හැටිගේ ගෙවල් වල සාමාන්‍ය මිනිස්සු ගෙවල් වල එළියට බහිනවා හරි අඩුයි මොකද මේ ගෙවල් වල සාමාන්‍යයෙන් පොඩි බෑක් යාඩ්ස් තියෙනවා කට්ටිය ගේ පිටිපස්සට වෙලා තමයි ඉන්නේ ඉස්සරහ වැඩිය පේන්නේ ඉන්න අඩුයි මං කිව්වනේ තාම ගස්වල කොළ නැහැ මේ ඔක්කොම ඉවරයි ඒ අලුතෙන් එන්න ඕනේ කොළ ස්ප්‍රින්ග් එකට එහෙම මේ අතුවල යනවා චූටියට කොළේ දෙක දාගෙන තාම නැහැ තාම මොකුත් නැහැ
එක තාම කන්ස්ට්‍රක්ෂන් එකක් යන ගම. මේ හොඳේ තියන්නේ හැම පාරෙම පෙඩෙස්ට්‍රියන් ක්‍රොසිං ඊළඟට සයිඩ් වෝක්ස් 95% පාරවල පාර දෙපැත්තෙම තියෙනවා. එහෙමත් පාරක තමයි එක පැත්තක තියෙන්නේ. ඊළඟට සයින් සරම්ම නම් ඔක්කොම දාලා තියෙන්නේ පාරේ. අනිත් එක මේ ඩ්‍රයිවර්ස්වත් ගොඩක් මේ පෙඩෙස්ට්‍රියන්ස් වලට මාර විදිහට chance එක දෙනවා. එයාලා ක්‍රොස් කරන්න යනවා නම් අරගල වාහනේ නවත්තා ඉන්න කිසිම හදිසියක් නැහැ. අපේ වෙන්නේ පෙඩෙස්ට්‍රියන් පාරට අඩිය තියද්දි තාට ස්පීඩ් කරන එක. මෙහෙම අනිත් පැත්ත පෙඩෙස්ට්‍රියන් ක්‍රොස් කරන්න හිතද්දි අර වාහනේ නවත්තලා ඉවරයි ගොඩක් වෙලාවට. ආවෙන්නේ කෙනෙක් ඉන්න බව කිව්වද? මෙතන තියෙන ෆාමස් මාකට් එකක්. මේ මෙද සුදු පාට ට්‍රයින්ගල් වහල ටිකක් තියෙන්නේ. ඒක අපි වෙලාවක ඒකත් පෙන්නනවා. ඒකට එන්න ඕන සෙනසුරාදා. ෆ්‍රී වෙලාවක් හම්බුන සෙනසුරාදා දවසක උදේ ආවම හරි. දැන් නම් අත් දෙක හීතලයි. පොර වගේ ග්ලව්ස් දැම්මත් නෑ. දෙකට හීතලයි නිකන් ෆ්‍රීස් එකක් තියෙනවා. එහෙනම් -1 විතර. දැන් නම් සන්සෙට් එකත් කිට්ටු ඇති. මෙතන ක්‍රොසින් එකක් තියෙනවා. මෙතන ක්‍රොස් කරන එක මට ලේසියි. එතන රෙකෝඩ් වුණාද දන්නේ. එයාට දානවනම් දාන්න තිබුණ වාහනේ මම ක්‍රොස් කරන අරගෙන බෑර මත්තන් හිටියා. මම මේ ක්‍රොස් කළා පාර මාරු වෙන. මම ඉඳලා තමයි වාහනේ හරියුවේ. එයා ග්‍රීන් ලයිට් එක තිබුණේ but still එයා හිටියා. මේක කාර් පාක් එකක්. ගොඩක් පරණ shopping mall එකක්. ඔය උඩ තට්ටු තුනම තියෙන්නේ සම්පූර්ණයෙන්ම කාර් පාක් එක. පල්ලෙහාත් තියෙනවා. උඩ තට්ටු තුනක් තියෙනවා කාර් පාක් එක. එහා පැත්තේ shopping mall එකක් තියෙනවා. කොලෙජ් කොනස්ටෝක් කොලෙජ් එකේ කිචන ඩවුන්ටවුන් කැම්පස් එක තියෙනවා. තව මම දන්නේ තියෙනවා. දැන් මේ පැත්තේ උසාවිය තියෙනවා.
මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ රෙඩ් ලයිට් කැමර එක. මේකයි. තව එකක් තියෙන්නේ මෙතන. හරි ඔය ටික තමයි ගෙදරට ආවා. එහෙනම් ඔයාලා මේක ක්‍රොස් කරනකන් ඉන්න වෙනවා. මගේ ටයිමර් එක වැඩනකන් ඉන්න වෙනවා ක්‍රොස් කරන්න. හරියනම් මම මේ ලයිට් එක වත් වෙනකන් ඉන්නේ ක්‍රොස් කරන්න. එහෙනම් thank you වීඩියෝ එක බලුවට ආයි තව වීඩියෝ එකක් කොන්ට ගේන්න. thank you එහෙනම් ජය වේවා. ඉවරයි කිව්වට ඉවරම නෑ. මට හිතුණ පොඩ්ඩක් වටපිටාවත් පෙන්වන්න කියලා. ලස්සනයි අද සන්සෙට් එකක් තියෙනවා. එක්කෙනෙක් කෝපි බොන්න ගියේ මෙන්න මෙතනට. ඊට පස්සේ මම මුලින්ම කොකනට් ටෝට හොයන් ගියේ මෙතනට. පස්සේ ගත්තී මෙන්න මේ හරියෙන් තියෙන මේ සුදු පාට මෙන්න මේකෙන් එන්න ඕනේ. ඔව් එතන තමයි. මේ බිල්ඩින් එකේ තියෙන එකෙන් ගත්තේ. කොහොම තමයි වටපිටාව. තාමත් තැන් තැන් වල චුට්ට ස්නෝ පේනවා. මේ තියෙන බිල්ඩින් එක උඩෙමත් ඔය ටික දිය වෙලා යයි. කොහොම තමයි. අනිත් එක මේ පාර ප්ලේන් එහෙම ලංකාවේ නම් අපි අර පුරුද්දට සද්ද හැදි උඩ බලනවනේ මෙහෙත් සද්ද නම් ඇහෙනවට වඩා ගොඩක් තියෙනවා. සමහරලාට පෙනෙයි එකක් දෙකක්. මේ හරි එයාපෝට් එකක් තියෙනවා. එහෙනම් කොහොම තමයි සන්සෙට් එක. මෙතන පාක් එකක් තියෙනවා. මෙතන වෙලාවගේ පැත්තටත් යන පොඩි රිවර් එකකුත් එක්ක. හරි එහෙනම් ඔය ටික තමයි. එහෙනම් ඊළඟ vlog එකකින් ආයෙත් හම්බෙමු.